Hello friends, welcome back to Scared Boy YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ඔයාලා අදත් එකතු වුණා මගේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද මම කියලා දෙනවා ඔයාලට ලස්සනට ඔයාලගේ තියෙන ෆොටෝ එකක් එඩිට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට ඔයාලගේ Android phone එක හරි Apple phone එක හරි use කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ ෆොටෝ එක එඩිට් කරගන්නේ කියලා. ඔයාලට ඉතින් මං කිව්වා වගේ මේකට පොඩි ඇප් එකක් ඕන වෙනවා. ඉතින් මේ ඇප් එකේ නම තමයි Snapseed. ඉතින් මේක Google සමාගමෙන්ම දෙන ඇප් එකක්. ඉතින් අපි මේක ඩවුන්ලෝඩ් කරන විදිය බලමු. ඉතින් ඔයාලට මෙන්න මේක Google Play Store එක ඕපන් කරගන්න පුළුවන්. ඔය විදිහට ඕපන් කරගෙන මෙතන සර්ච් බාර් එකට යන්න. සර්ච් බාර් එකට ගිහින් මෙතන සර්ච් කරගන්න Snapseed කියලා. Snapseed කියලා සර්ච් කරගන්න. එතකොට ඔයාලට එනවා නිකන් කොලයක හැඩේ තියෙන පොඩි ඇප් එකක්. ඉතින් අපි කියනකම් බලන්න ඉමු. ඉතින් ඔන්න මං ආවා. ඉතින් ඔන්න ඔයාලට පේනවා මෙන්න මේක තමයි ඉතින් ඇප් එක. මෙන්න මේ Snapseed කියලා තියෙන කොළ පාට කොලේ තියෙන ඇප් එක තමයි මේ ඇප් එක. ඉතින් ඔයාලට මම කටහඬ සවුන්ඩ් එක නැත්තම් ගණන් ගන්න එපා. ඉතින් මෙන්න මේක තමයි Snapseed කියන ඇප් එක. Google සමාගමෙන් තමයි මේක මේවා කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද ලස්සන ෆොටෝ එකක් එඩිට් කරගන්න කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මේක ඕපන් දෙනවා. මම මෙන්න මේ විදිහට data off කරගන්නවා. ඊට පස්සේ ඕක ඕපන් කරගත්තාම මෙන්න මේ විදිහට ඔයාලා පළවෙනි පාර ඕපන් කරද්දී permission ඉල්ලනවා. ඉතින් ඔයාලා permission ටික allow කරලා මේ app එක ඕපන් කරගන්න. එහෙනම් අපි මේ ෆොටෝ එකක් එඩිට් කරලා බලමු. ඉතින් ඔයාලා මෙතන මෙන්න මේ tap anywhere to open a photo කියන එක නිදන් ලකුණ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේකේ තියෙන ෆොටෝස් ගොඩක් පෙන්නනවා. ඉතින් ওই ෆොටෝස් පෙන්නනවාම මම මෙතන මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සන ෆොටෝ එකක්. ඉතින් ඔන්න ඔක සිලෙක්ට් කරලා මේකේ ලස්සන ෆිල්ටර්ස් තියෙනවා. ඉතින් අපිට කැමති එකක් දාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට කැමති එකක් දාගෙන ගානට හදාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේක දාගෙන හරි ලකුණු දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා tools කියලා එකක්. ඉතින් මෙන්න මේ tools කියලා ගියාම ගොඩක් ඒවා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මෙන්න මේ lens blur කියන එකේ ඔයාලට මේකේ blur එක හදා ගන්න පුළුවන්. ගානට මෙන්න මේ විදිහට ගානට තියලා ඊට පස්සේ මේ blur stage කියන එකේ blur එක වැඩි කර ගන්න පුළුවන්. ඊට පස්සේ මම හරි ලකුණු දෙනවා. ඊට පස්සේ තව තියෙනවා මෙතන tune image කියලා. ඉතින් අපිට මේකේ brightness ගතිය හැම අඩු කරලා වැඩි කරලා ගානට මේක හදා ගන්න පුළුවන්. මම ඉතින් මේක සාමාන්‍ය ගානින් තියාගෙන ඔයාලට මේකේ මේ එක එක ඒවා මාරු වෙන්න පුළුවන්. මේ තියෙන අත තියාගෙන මම ඔය ටච් කරන විදිහට ඔන්න ඔය විදිහට ඔහොම. ඊට පස්සේ contrast එහෙම අඩු කර ගන්න වැඩි කර ගන්න ඔයාලා. මම මෙන්න මේ ගානින් තියලා saturation එකට යනවා. ඒ කියන්නේ වර්ණවත් ගතියට ඔයාලට වර්ණවත් ගතිය වැඩි කර ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මම මේ ambience කියන එක යනවා. ඊට පස්සේ මේකෙන් වෙන්නේ අර background එකේම ගානට මෙයා වෙලා එයා වෙන එක. ඉතින් මාත් මෙන්න මේ විදිහට shadow කියන එක දාලා ඒවා වැඩි කරගෙන නැතුව ඒව සාමාන්‍ය ගානින් තියා ගන්නවා. ඊට පස්සේ මේ worm කියලා එකක් තියෙනවා. මේකෙන් අර උෂ්ණත්ව පාලනය වගේ තමයි. ඉතින් මම හරි ලකුණු දෙනවා. මම හරි ලකුණු දීලා ආයෙත් tools කියන එකට යනවා. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති. details කියලා. ඉතින් මේ details කියන එක වැඩි කරාම ඔයාලට මේකේ තියෙන තොරතුරු details වැඩි කර ගන්න පුළුවන්. ඉතින් details ගතිය වැඩි කර ගන්න ඔයාලට මේක ගොඩක් උදව් වෙනවා. ඉතින් මම හරි ලකුණු දෙනවා.
ඉතින් තව තියෙනවා මේකේ හෙඩ් පෝස් කියලා එකක්. මේ හෙඩ් පෝස් කියන්නේ මෙන්න මේ විදිහට හෙඩ් පෝස් කියන්නේ ඔයාලට හෙඩ් පෝස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ හෙඩ් පෝස් කියන එක දාලා ඉතින් මෙන්න මේක ඔය පේන ඇති ඔයාලට. ඒක අර මූණ ගන්නට හදා ගන්න පුළුවන් අපිට. ඒක අපිට ඒක ගන්නට හදා ගන්න. ඊට පස්සේ මම ආයෙත් ටූල් ගෙන යනවා. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා විග්නට් කියලා එකක් තියෙනවා. මේ විග්නට් කියන එකට දාන්නත් පුළුවන්. ඉතින් මේකේ බ්‍රයිට්නස් ගතිය අඩු කරලා මෙන්න මේ විදිහට ලස්සනට අපේ ඉමේජ් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ෆ්‍රේම්ස් කියලා එකක්. මෙතනින් ෆ්‍රේම්ස් වලට ගන්නට කැමතියි දාලා හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේක සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට මේක දාලා හරි ලකුණු දෙනවා. ඉතින් මේක මං හදලා ඉවරයි. ඉතින් ඔයාලටත් මේ විදිහට මේක ගන්නට වීඩියෝ එක එඩිට් කර ගන්න පුළුවන්. තව දෙයක් මම කියලා දෙන්න. තව තියෙනවා මෙතන SGR escape කියලා. එතකොට මේක ගන්නට මෙන්න මේ විදිහට අපිට අර නැචරල් ගතියට එහෙම හදා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට හදා ගන්න පුළුවන්. තව තියෙනවා මෙතන white balance කියලා එකක්. අන්නේ white balance එකෙන් අපිට ගන්නට white එක එහෙම balance කරලා ඔබ හදා ගන්න පුළුවන්. ඔන්න ඔය එයාලි ලස්සනයි. ඉතින් මේ කලින් තිබ්බ විදිය මේ දැන් තියෙන විදිය. ඔය තමයි කලින් තිබ්බ විදිය. ඉතින් මේ දැන් තියෙන විදිය ලස්සනයි ඒක. ඉතින් ඔය විදිය තමයි මේක එඩිට් කරගන්නේ. තව මේකේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම අදට ගිහින් එන්න. හැමදාමත් කියනවා වගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. ඉතින් වීඩියෝ එකට අඩුම ලයික් 10ක්වත් ලබා දෙන්න. අරන් දෙන්න. ඉතින් අදට මම යනවා. ඉතින් මේක එක්ස්පෝර්ට් කරගන්නේ මේ විදිහට. ඊට පස්සේ මෙතන තියෙනවා save කියලා එක්ස්පෝර්ට් කියලා. ඉතින් මෙතන ඔයාලා කැමති එකක් දෙන්න. මම නම් ඉතින් save කියන එක දෙනවා. ඉතින් මේ විදිහට prepare වෙලා ඔය විදිහට මේක save වුණා. ඔන්න save වුණා කියලා පෙන්නනවා. ඒ save වුණා. ඉතින් මම යනවා එහෙනම්. සුබ දවසක්. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා සුබ දවසක්.